අනාගතේ ණයට අරගෙන ගන්න ඉතින් පට්ට ආසාවකට. මැනුෆැක්චර් හයි කරපු එන්ජින් කරලා නැවත හයි කරන්න මේ වාහනේ හයි කරද්දී බලමු කොච්චර ලස්සනට අපි වැඩේ කරනවද කියලා. අයිබෝන් සුබ දවසක්. ඔන්න අදත් ඇවිල්ලා දෙනවා Honda Vezel එකක්. කුඩේ කුඩුවෙන් ඔන්න වැදිලා තියෙන ෆ්‍රන්ට් එක කඩාගෙන ගිහිල්ලා තියෙන මේ දවස්වල එන්නෙම ඉතින් අලුත් වාහන Challenger Motors හොයාගෙන 2025 වාහන තමයි වැඩිපුරම එන්නේ. මේ තියෙන්නේ Vezel එකක් 2025 මේ තියෙන්නේ අලුත් වාහනයක් Vezel එකක්. ඉතින් මේ තියෙන්නේ V8 එක LC 300 එකක් අලුත් වාහන පුරවලා තියෙන්නේ Challenger Motors එකේ. මොකද හොඳ බ්‍රෑන්ඩ් එකක් පදින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඩැමේජ් එකක් වුණාම හොයනවා හොඳම තැන. ඉතින් Vezel එකක් ඔන්න අදත් 2025 අවුරුද්ද යන්තම් හා පුරා කියලා පාරට දැම්ම විතරයි. ඉතින් අලුතෙන් වාහනේ ඇවිල්ලා අනතුරක් වුණා. අනතුරු කියලා කියන්නේ එහෙම තමයි. ඉතින් හිතලා කරගන්න දේවල් නෙමෙයි. සමහර විට පාර යන කෙනෙක් වරද්දනවා. සමහර විට වාහනේ එලවන කෙනා අතින් වැරදීමක් වෙන්න පුළුවන් නිමේෂයකින්. ඉතින් මේ මොන අනතුරක් වුණත් ඇක්සිඩන්ට් නම් බය වෙන්න ඕනේ නැහැ. ඉතින් Challenger Motors ඉන්නකම් අනිවාර්යයෙන්ම හදලා දෙනවා නැවත දෙයනේ කියලා වාහනේ කස්ටමර්. ඉතින් මේ වගේ වාහනයක් ගන්න කෙනෙක් මොන්න තරම්නම් හීන මවලදනේ. පොඩ්ඩක් පරණ වාහනයක් පැදලා බිස්නස් එක පොඩ්ඩක් අලුත් කරගෙන පොඩ්ඩ ඉස්සරහට ගිහිල්ලා සමහර විට ගියක් දොරක් විකුණලා නැත්නම් ලෑන්ඩ් එකක් විකුණලා නේ අනාගතේ ණයට අරගෙන ලෝන් එකක් අරගෙන ලීස් එකක් දාලා ගන්න ඉතින් පට්ට ආසාවකට. ඉතින් එහෙම ගත් එකක් මෙහෙම වුණාම හරි අමාරුයි තමයි හිතට. මකනවා ඒ අමාරුව නැති කරනවා ඒ දුක. අපි අනිවාර්යෙන් මේකට අපි සැදී පැදී බැඳී සිටිනවා. ඒ වගේ කරදරයක් දුකක් වුණොත් වාහනයක අනිවාර්යෙන්ම අපිට හැකි උපරිමයෙන් මෙතන මේ කීයක් කරේ හම්බ කරගන්න මුවාවෙන් නෙමෙයි. මතක තියාගන්න. Challenger Motors කියලා කියන්නේ මේ කීයක් කරේ හම්බ කරගන්න මුවාවෙන් නෙමෙයි. අපි අපේ රාජකාරිය කරනවා හරියට. අපි අපේ දේ හරියට කරනවා. අපි කරන ජොබ් එක අපි ඒ ජොබ් එකේ ජීවත් වෙනවා. අපේ කොල්ලෝ ටික මේ වගේ එකක් ආපුවාම මේ කීයක් කරේ හම්බ කරගන්න මට කීයද හම්බෙන්නේ කියලා නෙමෙයි බලන්නේ. මේක සුපිරියට කොහමද ගොඩ දාලා මේක දිහා ඉඳලා ටීම් 13ක් එකතු වෙලා 13 කට්ටිය කතා කරලා ප්ලෑන් එකක් හදලා කොහොමද මේක සුපිරියට නැවත තිබ්බ මව් සමාගමේ තත්ත්වයට ගොඩ දාන්නේ කියන එක තමයි අපේ පළවෙනි දැක්ම. ඉතින් මුදල් අපිට හම්බ වෙන්නේ ඉන් පස්සේ අපිට හම්බ වෙන දෙයක් හැටියට. නමුත් අපි ඒක මුදල් වලට වඩා දෙයක් අපි බලන්නේ මේ වාහනයක් කියලා කියන්නේ රටට තියෙන සම්පතක්. දැන් මේ වාහනේ කණ්ඩම් කරලා අයින් කරොත් මොකද කරන්නේ? මේ කස්ටමර්ට ගේන්න වෙනවා තවත් අපේ රටේ ඩොලර්ස් ටිකක් යවලා අපේ රටට තවත් අලුතෙන් වාහනයක්. එතකොට ඒක අපරාධයක් නෙමෙයිද? ඒක අපරාධයක්. එහෙම නොවෙන්න තමයි අපි ටීම් එකක් හැටියට Challenger Motors නමින් ගොඩ නැගිලා මේ වගේ ඕනේ ලොකු ඇක්සිඩන්ට් එකක් හදන්නේ. ඔන්න මෙයත් අපි හදන්නයි යන්නේ. ඉතින් බලමු මොනවද වැදිලා තියෙන්නේ කියලා. ඔන්න තියෙන බොනට් එක උඩ ගිහිල්ලා මෙහෙමත් බොනට් හයි වෙනවද කියලා හිතයි. වීදුරුවටත් උඩින් බොනට් එක තියෙනවා ඔන්න. ඉතින් ෆ්‍රන්ට් එකෙන් බැලුවොත් එහෙම අලුත් කැලේ ටික ඉතින් ඔක්කොම කඩලා ගිහිල්ලා තියෙන්නේ. රේඩියේටර් පැක් කන්ඩෙන්සර් AC කන්ඩෙන්සර් රේඩියේටර් ෆෑන් කවර් පැක් එකම කඩලා ගිහිල්ලා තියෙන්නේ. රේන්ෆෝස්මන්ට් එක අඩිය කමාරක් විතර ඇතුලේ තියෙන්නේ. යටින් ගිහිල්ලා බල්ක් හෙඩ් එක වැදිලා තියෙන්නේ. සම්පූර්ණම පිටිපස්සට ගිහිල්ලා නොස් කට් එක සම්පූර්ණම ගිහිල්ලා එන්ජින් එකට වැදිලා තට්ටු වෙලා ඇතුලෙන් එලෙම සස්පෙන්ෂන් බෙඩ් එකට යනකම්ම ගිහිල්ලා තියෙන ඩැමේජ් එක. අපිට සිද්ධ වෙනවා මේක එන්ජින් එක අයින් කරගන්න. මැනුෆැක්චර් ලයින් කරලා හයි කරපු එන්ජින් එක අපිට සිද්ධ වෙනවා අයින් කරලා නැවත මැනුෆැක්චරින් කරනවා වගේ නැවත හයි කරන්න. මේ වාහනේ හයි කරද්දී බලමු කොච්චර ලස්සනට අපි වැඩේ කරනවද කියලා. ඉතින් සුපිරියට මේ වැඩේ කරලා දෙනවා අපි. සම්පූර්ණයෙන්ම මේ කැල් ටික දැන් අයින් කරන්න අපි පටන් ගන්නවා. අයින් කරලා මොලේ ඉඳන් ඩැමේජ් පාර්ට් එකේ අංගල මිලියකින් මිලියක හොයලා ඩැමේජ් එක ඒ වෙච්චි මිලි එකක් හරි ගිහිල්ලා තිබුණොත් ඒක නැවත ආපහු තිබ්බ තත්ත්වයට ඔරිජිනල් තත්ත්වයට අපි ගන්නවා. ගන්න බැරි මේ වගේ පාර්ට් ටික ඔක්කොම අලුතෙන් දානවා. මේ වගේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. Challenger Motors කියලා කියන්නේ මව් සමාගමක් වාහනේ නිෂ්පාදනය කරන දිහා බලන් ඉඳලා ඒව අධ්‍යයනය කරලා මතක තියාගන්න. ඒව අධ්‍යයනය කරලා ඉන් පස්සේ ඒ වගේ ගන්න දැනුමත් අරගෙන නිෂ්පාදනය වෙන වාහනයක ලයින් එක දුවනවා වගේ තමයි අපි මේ වැඩේ කරන්නේ. හින්දා බය වෙන්න ඕනේ නෑ. කොහොමත් ෆ්‍රන්ට් එකෙත් ඇතුලේ ඔක්කොම කැලි ටික ගිහිල්ලා තල්ලු වෙලා වැදිලා තියෙන එන්ජින් එකේ ඔන්න හින්චස් උඩ ගිහිල්ලා තියෙන්නේ. ෆෙන්ඩර් ඒප්‍රන් එකත් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඒ පෝස්ට් එකෙන් පිටිපස්සට තල්ලු වෙලා සාමාන්‍යයෙන් ඩොරෙත් ලයිනින් පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා. ඉතින් ටයර් එකත් පොඩ්ඩක් පස්සට ඇවිල්ලා ඇති වැදිච්ච ෂොට් එකට ඔයිල් කූලර් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත්
පැත්තෙන් හෙඩ්ලයිට් සෙල් බපර් බොනට් ෆෙන්ඩර් ඔක්කොම යන අතරේ ෆ්‍රන්ට් එකේ නම් කෑලි නෑ සෙල් එක 20 25 සෙල් එකක් තිබිලා තියෙන්නේ. ඉතින් හෙඩ්ලයිට් දෙපැත්තම දාන්න වෙනවා අපිට. ෆ්‍රන්ට් එකේ නම් සියලු කොටස් අලුතෙන් දාන්න වෙනවා. මේ පැත්තෙත් ෆෙන්ඩර් එක දාන්න වෙනවා. ඉතින් බයක් හිතෙන්න පුළුවන් කොහින්ද මේවා බඩු හොයා ගන්න කියලා. ඉතින් චැලෙන්ජර් මෝටර්ස් තියෙනකම් බය වෙන්න ඕනේ නෑ. ඉතින් අපි මේ වැඩේ ජොබ් එක සුපිරියටම කරනවා විතරක් නෙමෙයි ඕගොල්ලොන්ට මේ වැඩේ දැනුමක් තේරුමක් ගන්න කරන වැඩ පෙන්නනවා. ඒකයි මං කිව්වේ මේ තියෙන්නේ 20 25 වාහනයක්, මේ තියෙන්නේ අලුත් වාහනයක්. මෙතන බැලුවත් තියෙන්නේ මේ ඇතෙක් වගේ LC300 එකක් ෆ්‍රන්ට් එක වැදිලා ඇවිල්ලා මෙයා නම් දැන් එන්ඩ් එකේ තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් ඇක්සිඩන්ට් එකක් නම් ඉතින් රටෙන් ගොඩාක් අයට මතක් වෙන්නේ චැලෙන්ජර් මෝටර්ස් තමයි. ඒ කයිවාරුවට නෙමෙයි වැඩ කරලා පුරුද්දට දැනුමට හැකියාවට අත්දැකීමට ඒ දේ කියන්නේ. ඉතින් ඕන වුණොත් කතා කරන්න මෙන්න තියෙනවා නම්බර්ස් පෙන්නනවා. අපි මේ වාහනේත් හදන ගමන් හදලා ඉවරවත් ඕගොල්ලන්ට චැලෙන්ජර් මෝටර්ස් ලක්සරි ඔටෝ රිපෙයාර් සෙන්ටර් මෙන්න තියෙනවා contact number. පැය 24ම අපේ කැරියර්ස් යුත් අය වෙනුවෙන් අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න චැලෙන්ජර් මෝටර්ස් සිට කුරුණෑගල.